සුබම සුබ දැසනක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් ආරම්භකට ඔබටත් මටත් උන්වහන්සේ දුනා මහත් කරුණාවත් අනුග්‍රහ නිසා අපි දෙවියන්ස ප්‍රශංසා කරන අතර හොඳයි. වෙනද වගේම දවසේ දෙනසගේ වචනේ යම් කාරණාවක් බලලා අපේ ආත්මය අපි අධිල්ලෙන් ශක්තිමත් කරගෙන කරදරයක් සිටෙමු. හොඳයි. ඔදෑසන ඔබ සමග බෙදානවා 2 පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය සුද්ධ ලියවිල්ල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවත් කමින් අප කැඳවාගත් තනන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. ආමේන්. මේ ස්ථානය තුල දෙවියන්වහන්සේගේ වචනය කියනවා මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවත් කමින් අප කැඳවාගත් තනන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන ඉගෙන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අඳුනා ගැනීම කරන කොටගෙන විසන් වහන්සේගේ දිව්‍ය බලය ආමේන් ජීවිතයටත් දේව භක්තියට අදාළ සියල්ල ඔබට මට දී තිබුණා. දෙවියන් වහන්සේගේ බලයෙන් ඒ කියන්නේ දෙවියන් වහන්සේව අඳුනා ගැනීම තුලින් දෙවියන් වහන්සේ ඔබගේ වගේ ජීවිතේ ජීවත් වෙන්න පුළුවන් මාර්ග උන්වහන්සේ ඔබට මට දී තිබුණේ. ඒ විතරක් නෙවෙයි දෙවියන් වහන්සේට බයෙන් භක්තිවන්ත ලෙස ජීවත් වෙන ජීවිතයක් උන්වහන්සේ ඔබට මට දී තිබෙනවා. ඒට හේතුව තමයි දෙවියන් වහන්සේගේ වචනේ ඔබ අධ්‍යයනය කරද්දී ඔබ වචනයට ඔබ ඇතුල් වෙන හැම මොහොතකම දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයේ ජීවත් වෙනව මාර්ගය ගැන ඔබට එළිදරව් කරනවා. ඔබ කළ යුතු දේ ඔබ කතා කළ යුතු දේ ගැන උන්වහන්සේගේ වචනය තුලින් ඔබට මට එළිදරව් කරනවා. මේ ස්ථානයකයි කියන්නේ ඒක දෙවියන් වහන්සේ ඔබට මට දුන අනුග්‍රහයක්. ලෝකේ මනුෂ්‍යයන්ට නැති දෙවියන් වහන්සේ විශ්වාස කරන් මනුෂ්‍යයන්ට තියෙනා වූ ආශිර්වාදය සහ ඒක උරුමයක්. තින් වෙනස ඔබට මට කොතරම් ආදරය කරනවද? උන්වහන්සේගේ ඒ අනුග්‍රහය නිරන්තර ඔබගේ මගේ ජීවිතය තුළ තිබෙනවා. ඒ වගේම එපිස පොතේ පළවෙනි පරිච්ඡේදය 4 වෙනි පදයේදී සුද්ධ ලියවිල්ල කියනවා ලෝකේ මැවීමට ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ අප තෝරාගත් ලෙසම උන්වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල සියලු ආත්මික ආශිර්වාද වලින් උන්වහන්සේ අපට ආශිර්වාද කළසේක. ආමේන්. මේ ලෝකේ නිර්මාණය කරන්නට ප්‍රථම දෙවියන් වහන්සේ මේ ස්ථානයේ කියන ලෝකේ මැවීමට ප්‍රථමයෙන් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට මට සියලුම ආශිර්වාද වලින් දෙවියන් වහන්සේ පුරවා තිබෙනවා. තේනම් ඔබගේ මගේ ජීවිතය ආරම්භ වෙන මේ ලෝකේ පවගේ කුසෙන් බිහි වුණු දාසිට නෙවෙයි. ඊට එහා పూర్වයේ සිට දෙවියන් වහන්සේ ඔබ මා වෙනුවෙන් සැලැස්මක් තියා තිබෙනවා. ඒ සැලැස්ම උන්වහන්සේ ඔබ මා වෙනුවෙන් උන්වහන්සේ සූදානම් කර තිබෙන්නේ උන්වහන්සේ ගමන ගමා කරමු. සිතේ නිසා අද දවසේ අපි දෙවියන් වහන්සේට අපි ලං වෙමු. දෙවියන් වහන්සේව අපි අඳුනගමු. උන්වහන්සේගේ වචනය තුළ අපි ජීවිතේ අපි ගමන් කරන විට දෙවියන් වහන්සේ කාරණා වෙනස් කරන්නට එනවා. ආමේන්. ඉතින් දෙවියන් වහන්සේ ඔබට මට පුදුමාකාර ජීවිතයක් දී තිබෙනවා. අපි දෙවියන් වහන්සේට තව අපි ලං වෙන විට දෙවියන් වහන්සේ මාර්ගයන් තුල ඔබට මට ගෙනිනවා. දවසේ අපේ ජීවිතේ අපි බොහෝ තැන්වල අපි වරදින බොහෝ තැන්වල අපි වරද්ද ගන්න එකම හේතුව තමයි දෙවියන් වහන්සේගේ වචනේ නොදැනුවත්කම. නමුත් අද දවසේ දෙවනස් ඔබට මතක් කර දෙනවා. දෙවනස්ගේ වචනයට සියල්ල වෙනස් කරන්න පුළුවන් කියලා. දවසේ ඔබ කුමන වාතාවරණයක් තුල ගමන් කරනවද? කුමන පසුබිමක් තුල දවස ඔබ සිටිනවද? සියල්ල වෙනස් කරන්නට දෙවියන් වහන්සේගේ වචනට හැකියාව තිබෙනවා. ඒක ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේ పూర్වයේ සැලසුම් කළා සූදානම් කර තිබෙන බව ලේවිල්ලි ඔබට මට මතක් කරනවා. එහෙනම් අපි දෙවියන් වහන්සේ ඉඩහරිමු අපගේ ජීවිත වෙනස් කරන්න. අපි උන්වහන්සේගේ වචනට අපි ඇතුල් වෙමින් ගමන අපි උන්වහන්සේ සමග අපි ගමන් කරමු. හේතුව උන්වහන්සේ ඔබව මාව තෝරලා හමාරයි. අද දවසේ ඔබ මා දෙවියන් වහන්සේ දරුවෝ ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් ශක්තිය අනුග්‍රහය නිරන්තරයෙන් උන්වහන්සේ ඔබට මට දී හමාරයි. ඒ නිසා මේ නිදරම අපි අල්ලගමු. දෙවියන් වහන්සේගේ සැලැස්මට අපි ඇතුල් වෙලා අද දවසේ අපේ ජීවිතේ වාතාවරණ වෙනස් කරමු. උන්වහන්සේ විශ්වාස කරමින් ඒ ගමන අපි ගමන් කරමු. දෙවියන් වහන්සේ මේ උදෑසන අපි ඔබට සුපී කියන තාක් ඔබගේ වචනය ඔබගේ ගැඹුරු ඒ සත්‍යතාවයෙන් ඔබ අපිට එළිදරව් කරන නිසා ඒක තුළ ගමන් කරන ශක්තිය අනුග්‍රහය පියාණන් වහන්සේ අපිට දී තිබෙන සතුටි දෙවියන් වහන්සේ. පියාණනි
තවමත් ඔබගේ ඒ සැලැස්ම අඳුනගන්න බැරුව යම් කෙනෙක් සිටිනවාද? ඒ සැලැස්ම අඳුනගන්න පෙස ඒ අයගේ ජීවිතවලට කතා කරන්න කියලා අපි ඉල්ලන අතර ආත්මනස ඔබගේ මඟපින් ඔබගේ සැලැස්ම හැම කෙනෙක් මතම තබන්න කියලා අපි ඉල්ලනවා ස්වාමීනි. ඒ වගේම අද දවසේ ස්වාමීනි අපි ඔබට බාර කරන්නට අපි ආන. මගේ දෙවියන්ස දවසේ ඔබ විවිධ දේවල්ට යන්න සූදානම් ඇති. ස්වාමීනි අද දවසේ උන්නිවසින් කුමකට පිටව යන්නවද? ඔබගේ ආශිර්වාදය හැම කෙනෙක් මතම නිදහස් කරන් දෙවියන්ස. ස්වාමීනි අවස නිවසට නේද? ඔබගේ රැකවරණ තබන්න කුෂිකාරුණ්‍ය, ව්‍යාපාරය, ස්වාමීනි රැකියාව මේ කුමකට දවසේ නිවසින් පිට යනවා. ඔබගේ ආශිර්වාද නොවඩව තබන්න. යම් කෙනෙක් යම් අවශ්‍යතාවන් තුළ දවසේ නමක්නාද ඔබගේ සැපයෙන් ඔබගේ ආශිර්වාද අනුග්‍රහය ඔබ මත තබන්න තියෙන අතර පියාණේ ඔබ වහන්සේම දවස පුරාට අපි එකිනෙක මත සිටීමෙන් රැකවල් කරන්න කියලා අපි ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන්. ඔබ හැම කෙටම ජේසුස් වේටයි.